දැනට ලංකාවේ යම්කිසි මේ ස්ටොක් මාකට් පන්ති කරගෙන යන ආයතන කීපයක් සම්බන්ධයෙන් විස්තරයක් කතා කරන තමයි මේක මම ආවේ මෙතනට. ඉතින් මේ වීඩියෝ එක මට කරන්න කියලා කිව්වේ අපේ තව ඩිරෙක්ටර්ස් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න. ඉතින් ආයතන දැනට ලංකාවේ කොටස් වලදපොළ උගන්වන කට්ටියකින් මං හිතන්නේ බහුතරයක්, ඒ කියන්නේ ප්‍රසිද්ධ වෙන්න පුළුවන් අප්‍රසිද්ධ බහුතරයක් ඉන්නේ යම්කිසි දවසක අපේ පන්ති වලට සම්බන්ධ වෙලා එතනින් ඉගෙනගෙන එතනින් මේ විෂය ඉගෙනගෙන එතනින් තමන්ගේ අත්පොත් යොදාගෙන මේක උගන්වන කට්ටිය. ඒක එක පැත්තකින් ගත්තාම අපේ ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි එකක්. හැබැයි ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපි ඉගෙනගෙන තව කෙනෙක්ට ඉගෙනුවට ප්‍රශ්නයක් නැහැ. ඒකේ ගැටලුවක් නැහැ. අපි ඒකට තරහ නැහැ. හැබැයි දැන් මම ගත්තොත් මගේ තියෙන යම්කිසි තික්කයක් මං කාගෙන් හරි යම්කිසි දෙයක් ඉගෙනගෙන ඒක උගන්වනවා නම් at least ඒක ඉගෙනුවට පස්සේ ක්ලාස් එකේ ගුරුවරුන්ට ඉගෙනුවට පස්සේ ක්ලාස් එකේ දැන් අපි පොතක් වුණත් අපි පොතක සයිටේෂන් තියෙනවානේ. අපි මෙන්න මේ මෙයා කෙනාගෙන් තමයි මේක ඉගෙන ගත්තේ. ඉගෙනුවට පස්සේ at least යම්කිසි තමන් සල්ලි අරන් කරත් ඉගෙනුවට පස්සේ යම්කිසි වගකීමක් තියෙනවා. මම මෙන්න මේ කට්ටියගෙන් තමයි මේක අරගෙන ඉගෙනුවේ කියලා පොඩි සයිටේෂන් එකක් දෙන්න. ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒක සිද්ධ වුණේ නැහැ කියලා ගැටලුකුත් නැහැ. හරිද? ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒක සල්ලි කියන දේ එහෙම තමයි. මුදල් කියන දෙයට ඒක එහෙම තමයි. ඉතින් නමුත් අපි හිතුවා සමහර දේවල් තියෙනවා. ඒ කියන්නේ දැන් මට මේක අපේ ඉතුරු ඩිරෙක්ටර්ස් බෝඩ් එකේ ඒ දෙන්න දැම්මේ මොකද අපිට එන සියලුම දේවල් අපිට අපේ මෙච්චර කාලයක් ඉගෙන ගත්තේ කවුද? හැමදේම අපිත් එක්ක රෙකෝඩ්ස් තියෙනවා අපි ගාව. සමහර අපිත් එක්ක තියෙන මේවා රෙකෝඩ්ස් වෙනවා. එතකොට සමහර ඒ කියන්නේ මම මේ කියන්නේ මේ අපේ ඩිරෙක්ටර් බෝඩ් එකෙන් මට දීලා තියෙන ඉතුරු දෙන්න මට කියපු දේ තමයි හරි. මේක අපේ යම්කිසි ප්‍රොපර්ටි එකක්. මේක මේගොල්ලෝ යූස් කරනවා. යූස් කරලා ඉවර වෙලා පන්ති කරනවා. that's okay. හරි නොමිලේ ගන්නවා that's okay. හැබැයි ඒගොල්ලෝ සයිටේෂන් දීලා නැහැ. මේක අපෙන් ඉගෙන ගත්ත එකක් කියලා. so ඒක නිසා මේක ඔයා වීඩියෝ එකක් කරලා දාන්න කියලා. so මට මෙහෙම මෙතනදී මට කියන්න ඕන ලංකාවේ ඉන්න ප්‍රධානම මම නම් වශයෙන් කියන්නේ කෙනෙක් කීප දෙනෙක් හරිද? එක්කෙනෙක් නෙමෙයි 7-8 දෙනෙක්. මම මේක ගන්න ප්‍රසිද්ධම කට්ටිය. මොකද ප්‍රසිද්ධම කට්ටිය ගත්තොත් තමයි අපිට වාසිය තියෙනනේ. ප්‍රසිද්ධම කට්ටිය ගැන අපෙන් ඉගෙන ගත්තා කියලා කිව්වොත් තමයි අපිට වාසිය තියෙන්නේ. ඒක නිසා ප්‍රසිද්ධම එක්කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඔතන මයින්ඩ් කියන ආයතන ඉන්ස්ටිටියුට් දෙකක් තියෙනවා. එක මයින්ඩ් කෙනෙක් නම් එයාගේ මේ වයිෆ් අපේ කෝස් එකකට දාන්න කියලා එයා මාට්ටු වෙලා ඒක ඉවත් කරා. එයාට ඉගෙන ගන්න ඕනේ. මම අද කතා කරන්න හදන්නේ ලංකාවේ දැනට ඉන්න ප්‍රසිද්ධම ගුරුවරයා වෙන වෙල්දි මයින්ඩ් ගැන. ඉතින් එයා අපේ ස්ටුඩන්ට් කෙනෙක්. හැබැයි මට ළඟදී අපේ ක්ලාස් එකට ජොයින් වෙච්ච කෙනෙක් අපිත් එක්ක කතා කරා. අපේ ඩිරෙක්ට් ටීම් එකත් එක්කම කතා කරා. එයාගෙන් අහලා තියෙනවා ඔයා කොහෙන්ද මේක ඉගෙන ගත්තේ කියලා. හැබැයි එයා කියලා තියෙනවා හරි. මම මේක නිකන් ඒ කියන්නේ තනිය ඉගෙන ගත්තා වගේ දෙයක්. එහෙම නැත්තම් කිසිම දෙයක් කියලා නැහැ. ඉගෙන ගත්තේ කාගෙන්ද මේක කියන එක කියලා නැහැ. so that's a problem. හරිද? මොකද ක්ලාස් එකකට මුදල් අරගෙන මේව කරාට පස්සේ ඒක ගනුදෙනු ඉවරයි. ඒ කියන්නේ යා ක්ලාස් එකට එතකොට ඒ ස්ටුඩන්ට් එයාට කියන්න පුළුවන්කම තියෙනවනේ හරි. අපි මේක සිනමාගෙන් ඉගෙන ගත්තා නම් සිනමාගෙන් ඉගෙන ගත්තා කියලා. ඒත් එයා එහෙම කරලා නැහැ. so මට මන් දන්නේ නැහැ කවිඳු මල්ලි ඔයා මාත් එක්ක තරහ වුණත් මට කරන්න දෙයක් නැහැ. ඔයා කියලා නැහැ. මම ඔයත් එක්ක පුජ්ජලිකව කිසිම තරහක් නැහැ. ඔයා ඒක කියලා නැහැ. ඔයාගේ ස්ටුඩන්ට්ලාට මේක මම ඉගෙන ගත්තේ මෙතනින් කියලා. මොකද එතකොට ඒතන ඉන්න ස්ටුඩන්ට්ලාට තව ටිකක් එතනින් එහාට ඉගෙන ගන්න ඕන වුණොත් ඔයා කියපු දේවල් දැන් මම ඔඩිටර් කෙනෙක්. එතකොට මම සමහර දේවල් තියෙනවා මම සමහර දේවල් පන්ති සම්පූර්ණයෙන්ම කියලා නැහැ. යම්කිසි මේ දේවල් ටිකක් කියලා දෙනවා. ඉතින් එහාට ප්‍රශ්න ඇහුවොත් මේවා කරන්න. එතකොට ඔයා සමහර දේවල් කියලා නැහැ ස්ටුඩන්ට්ලාට. ඒ කියන්නේ කාගෙන්ද ඉගෙන ගත්තේ කියලා කියලා නැහැ මේ දේවල්. ඔයා තනියෙන් කරා වගේ කරනවා. ඒතර මට කරන්න දෙයක් නැහැ කවිඳු මල්ලි. මට මේක කියන්නම වෙනවා. මොකද ඔයා කියලා නැහැ. ඔයාගේ වගකීම් පැහැරලා තියෙනවා. මොකද ඔයාගේ ජොයින් වෙච්ච ස්ටුඩන්ට් මට ජොයින් වෙනවා. එතකොට ඒගොල්ලන්ගෙන් මම අහුවාම at least මේ පබ්ලිකලි වීඩියෝ දාන්න ඕනේ නැහැ. at least පන්තියේ ඉගෙන ගත්ත ළමයින්ට කියන්න තිබ්බා. මොකද වෙන කෙනෙක්ගේ ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි එකක් ඔයා යූස් කරලා තියෙන කවිඳු මල්ලි. ඉතින් එතකොට at least පන්තියේ ඉගෙන ගත්ත කට්ටියට කියන්න තිබ්බා හරි මම මෙන්න මෙතනින් තමයි මේක ඉගෙන ගත්තේ. තව දුරටත් ඔයා ඉගෙන ගන්න නම් මෙතනින් ඉගෙන ගන්න. ඉතින් මේක ඒක නිසා මට මේක දාන්න සිද්ධ වෙනවා. එක පැත්තකින්
මොකද අපිට තරහක් නැහැ ඔයා යූස් කරන්න කිසිම ගැටලුවක් නැහැ උගන්නන්න ෆ්‍රී දාන්න කිසිම ප්‍රශ්නයක් නැහැ බට් මම කියන්නේ ඇට්ලිස්ට් පන්ති ඉවර කරපු කට්ටියට කියන්න තිබ්බනේ පන්ති ඉවර කරපු ළමයෙක් ඇහුවාම කොතනින්ද ඉගෙන ගත්තේ කවුද ඔයාගේ ගුරුවරයා කියලා එතනදී වාට කියන්න තිබුණා මේ වීඩියෝ එක ඇත්තටම අපි අපේ වාසියට කරන්නේ මේක මොකුත් එයාත් එක්ක තරහක්වත් පුද්ගලික මේකක්වත් නැහැ හෙට සමහරට අපි දෙන්න කතා කරයි හොඳ හැබැයි මේක අපි අපේ වාසියට කරන්නේ මොකද අපිට වඩා ප්‍රසිද්ධියක් තියෙනවා කවිඳු මල්ලිට සෝ එතකොට එයාගෙන් ඉගෙන ගත්ත කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ මේ තව ටිකක් එහාට ගිහිල්ලා ඒ උගන්නපු දේවල් ඉගෙන ගන්න අපෙන් ඉගෙන ගන්න පුළුවන් කියන එක තමයි කියන්නේ මොකද කවිඳු මල්ලි උගන්නන්නේ එයාම මට කියලා තියෙනවා අපේ ක්ලාස් එකේ එයා ඉගෙනගෙන එයා එකෙන් පිටු 30ක පොතක් ලිව්වා එතකොට ඒ පිටු 30 තමයි එයා ඒක උගන්වන්නේ මම ඉගෙන මට දැන් හම්බුනොත් මම ඒ පොත ගෙනල්ලා පෙන්නනවා ඔයාගේ වීඩියෝස් බලලා මම ලියලා තිනවා CR පොතක පිටු 30ක් විතර ලියලා තිනවා සම්පූර්ණ ඔයාගේ කතාව ඒ කියන්නේ සම්පූර්ණ උගන්වන්නේම ඔක්කොම ලියලා තියෙනවා හැබැයි අපේ එකේ තව එතනින් එහාට ඩීප් ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් එතකොට අර එහෙම ඉගෙන ගන්න කෙනෙක්ට තියෙන අවස්ථාව બ્લોක් වෙනවා මේක මම කොහෙන්වත් ඉගෙන ගත්තේ නැහැ මම මේක තනියෙන් ඉගෙන ගත්තා වගේ අදහසක් දුන්නාන් පස්සේ ඒ සයිටේෂන් මුකුත් නැහැ ඉතින් ඒක නිසා මට මේක දාන්න සිද්ධ වෙනවා පළවෙනිම දේ ඔයා යම්කිසි වරදක් කරලා තියෙනවා ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි යූස් කරපු එකේ ඒක යූස් කරලා ඔයා ඒක පාවිච්චි කරලා පන්තියක් කරලා තියෙනවා that's okay 100% okay ඒ කියන්නේ අපි ඒකට එහෙම කරන්න කියලා නැහැ හැබැයි එහෙම කරා කියලා අපි එහෙම ඒකට මුකුත් නීතිමය පියවරක්වත් එහෙම මොනක්වත් ගන්න යන්නෙත් නැහැ අපිට ඒක අදාළත් නැහැ හැබැයි අපි කියන්නේ අපි ඉගෙන ගත්ත කවුරු හරි ඉන්නවනම් තමන් පන්ති කරලා සල්ලිත් හම්බ කරනවනම් පන්ති කරලා ඉවරුණාට පස්සේ කියන්න පුළුවන් මේ අකාගෙන් ඉගෙන ගත්ත කියලා. ඒතර ඒකේ ස්ටුඩන්ට්ලාට හොඳයි. නේ ඒතර උන්ට තව ටිකක් එතන ඩීප්ලි ගිහිල්ලා දැන් මේ ස්ටඩි කරගන්න පුළුවන්. ඒක නිසා මම වීඩියෝ එක දාන්නේ. එහෙම නැතුව මම කැමතියි මේ හැමෝම අපි ඉගෙන ගත්ත කට්ටිය මිලියන ගණන් වලට යනවට කැමතියි. හැබැයි එතනින් ඉගෙන ගත්ත කෙනාට තව ටිකක් ඩීප්ලි විෂය ඇතුලේ ගැඹුරට ගමන් කරන්න අවස්ථාව හදලා දෙනවා නම් මොකද පොතක වුණත් සාමාන්‍යයෙන් කොතනින්ද ඒ කියන්නේ රිසර්ච් එකක් අපි යුනිවර්සිටි එකක කරනකොට මම දන්නේ මේ කවිඳුමල් යුනිවර්සිටි ගිහින්ද කියලා යුනිවර්සිටි එකක අපි රිසර්ච් එකක් කරනකොට උනත් ඒකට පාදක වෙච්ච කලින් රිසර්ච් කොතනින්ද ගත්ත කියන එක යම්කිසි සඳහනක් කරනවා ඒක තමයි සිස්ටම් එක ඉතින් එහෙම නොකර කිව්වත් අවුලක් නෑ හැබැයි අපි කියනවා මොකද අපිට ඒක කියන්න අයිතියක් තියෙනවා සහ මට අපේ ඩිරෙක්ටර් බෝඩ් එකෙන් දැනුවත් කරලා තියෙනවා අනිවාර්යයෙන් මේක දාන්න මොකද සමහර ඉන්නවා මේ මම දන්නේ එයාගෙන් ඉගෙන ගත්ත ස්ටුඩන්ට්ලා අපිට විතර ඉන්සල්ට් කරන කට්ටිය ඉන්නවා දැන් අපි මේක කිව්වේ නැත්තම් සමහර කට්ටිය එයාගෙන් ඉගෙන අපි උගන්නපු දේ එයාගෙන් ගිහිල්ලා ඒකේ සමරි එකක් ඉගෙනගෙන ඇවිල්ලා ඊට පස්සේ අපේ channel එකේ ඉන්සල්ටිව් කමෙන්ට්ස් දානවා so that's ඒකත් ප්‍රශ්නයක් නැහැ කියමුකෝ ඉතින් මම කියන්නේ මේ මිනිස්සු පව් හින්දා මම මේක කරන්නේ ඔබලට තව ටිකක් ඩීප් යන්න පුළුවන් අපිත් එක්ක ඒකයි ඉතින් මේකත් අහන්න හරි එහෙනම් හැමෝටම ජයවා සුබ දවසක් තන්න ඔයා යම්කිසි ගුරුවරයෙක්ගෙන් ගිහිලා යම්කිසි විෂයක් ඉගෙන ගන්නවා එතකොට ඒ ගුරුවරයා ඒ විෂය ඔයාට උගන්වනවා හැබැයි ඒ ගුරුවරයා ඔයාට කියන්නේ නැහැ ඒ ගුරුවරයා කාගෙන්ද ඒ විෂය එයා ඉගෙන ගත්තේ කියලා එහෙම කියන්නේ නැහැ මොකද සමහරවිට ඒක එයාගේ ආදායම බලපායි වගේ දේවල් නිසා එයා එහෙම හිතලා කියන්නේ හැබැයි සමහරවිට ඔයා හිතන්නකෝ එයාගේ සම්පූර්ණ එයාගේ ක්ලාසස් වලට ජොයින් වෙලා ඒ හැමදේම කරලා ඒ හැමදේම කරාට පස්සේ එයා කියන්නේ කාගෙන්ද එයා ඉගෙන ගත්තේ කියලා ඒක අවුලක් ඒක ඇයි දන්නවද අවුලක් ඉන්නේ සමහරවිට ඒ ඉගෙන ගත්ත ස්ටුඩන්ට්ලා ඉන්න පුළුවන් අර ඔරිජිනල් ගුරුවරයාට ගිහිල්ලා සමහරවිට අපහාස කරනවා වෙන්න පුළුවන් ඔයා මොනවද දන්නේ මං ඉගෙන ගත්තේ මෙයාගෙන් එතකොට සමහරලාට අර ඔරිජිනල් ගුරුවරයාගේ ඩුප්ලිකේට් එකකින් තමයි ඒ ස්ටුඩන්ට් ඉගෙනගෙන තියෙන ඩුප්ලිකේට් එකකින් ඉගෙනගෙන කියලා ඔරිජිනල් ගුරුවරයාට අපහාස කරනවා ඔයා මොනවද දන්නේ ඒකත් ප්‍රශ්නයක් නෑ කියන්නකෝ හැබැයි ඒ ස්ටුඩන්ට්ගේ අනාගතය පැත්තෙන් ගත්තා එයාට තව ටිකක් දුරට ඉගෙන ගන්න පුළුවන් තව ටිකක් ඩීප් ඉගෙන ගන්න පුළුවන් අවස්ථාව නේද එහෙම සයිටේෂන් එකක් නොදුන්නාම වෙන්නේ එතකොට එයාට ඒ ඩීප් ඉගෙන ගන්න තියෙන අවස්ථාව නේද එයාට අහිමි වෙන්නේ so that's okay මොකද ඔයා දන්නේ නැහැ ඒක ඔයාගේ වැරද්දක් නෙමෙයි හැබැයි ගැටලුව තියෙන්නේ ඔයාට එතනින් මොකද්ද වෙන්නේ ඔයාට තව ටිකක් ඩීප් එක ඉගෙන ගන්න තියෙන අවස්ථාව නේද එතනින් අහිමි කරන්නේ අන්න ඒ හේතුව නිසා යුනිවර්සිටි එකක වුණත් සාමාන්‍යයෙන් අපි වෙන කෙනෙක්ගේ වර්ක් එකක් යූස් කරාම
ඒකට සයිටේෂන් එකක් දෙන්න ඕන. යුනිවර්සිටි එකක වුණත් රිසර්ච් එකක දැන් ඔයා හිතන්න මම මගේ රිසර්ච් එකකට මම තව කෙනෙක්ගේ දෙයක් පාවිච්චි කරොත් ඒකට සයිටේෂන් එකක් දෙන්න. මම මෙන්න මෙයාගේ වර්ක් එක තමයි පාවිච්චි කරේ. ඇල්බර්ට් අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය හදනකොට එයා කියන හරි මම පයිතගොරස් ප්‍රමේය යූස් කරා. ඒකට සයිටේෂන් එකක් දෙනවා පයිතගොරස්. නැත්තම් පයිතගොරස් ප්‍රමේය තව ටිකක් ස්ටඩි කරගන්න ඕන වුණාම කාගෙන්ද ඉගෙන ගන්නෙ? එතකොට ඒ ඉගෙන ගන්න කෙනාට කරන අසාධාරණයක් එක. ඒක සයිටේෂන් එකක් නැතුව කෙලින්ම තව මනුස්සයෙක්ගේ වර්ක් එකක් යූස් කරලා ඒක මේ විදිහටම එයා කියනවා නම් ඒක ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි වයලේෂන් එකක්. ඒක එච්චර එතිකල් දෙයක් නෙමෙයි. හරිද? ඉතින් මම මේ වීඩියෝ එක දාන්නේ එහෙම දැනට වෙනවා. ඉන්ඩිවිජුවල් ෆ්‍රීඩම් එක ගැන ඒ දේවල් ගැන කියලා දෙනවා නම් ඒක ඉතාම සුපිරි. මම ඔය ඔක්කොම ඔබතුමාගේ හැම වීඩියෝ එකම බලලා තියෙනවා. මම ට්‍රේඩින් පැත්තනේ උගන්වන්නේ. අනිකර ඉන්වෙස්ට්මන්ට්, ලොන්ග් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් උගන්වන්නේ. හැමදේම. ඔවුන්මා ඉතින් මගේ ලිස්ට් එකක් බලන්න වෙලා නැහැනේ මං. මට බලන්න වෙලා නැහැ. මම අර අයිඩියා එකක් ගත්තේ. ඔයා මේ channel එකේ දාලා තියෙන ඒවායින් තමයි අයිඩියා එකක් ගත්තේ. ඉතින් මේ ඕකේ මෙහෙමනේ මල්ලි සමහර කට්ටිය ඉන්නවා ඒ කියන්නේ ඕක දාගත්තට ඒගොල්ලන්ට එකපාරටම ඕක සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ මේ ඔළුවට යන්නේ නැති කට්ටිය ඉන්නවා. මම දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඔයා එක්සෑම් එක කරේ කරලා නැති නිසා මම දන්නේ නැහැ ඔයා කොයි ලෙවල් එකට ඔළුවට දාගෙනද කියලා. ඔයාගේ ලෙක්චර් එකක් බැලුවා නම් මට කිව්වේ. ඉතින් ඕකේ දේ තියෙන්නේ ඔයා ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් බුක් එක මුලින් ඉඳන් අකට කියවුවද? මම සම්පූර්ණම ඔබතුමා දාපු චැප්ටර්ස් ඔක්කොම බැලුවා. අල්ලි කවදාවත් නැති වෙන්න ඉතින් කියලා දීපු රහස් ඔක්කොම මම කියන්නේ මට දැන් හම්බුනොත් මම ඒක පොත ගහලා පෙන්නනවා. ඔයාගේ වීඩියෝස් බලලා මම ලියලා තිනවා CR පොතක 30ක් විතර. ලියලා තිනවා සම්පූර්ණ ඔයාගේ කතාව. ඒ කියන්නේ සම්පූර්ණ උගන්නනේම ඔක්කොම ලියලා තිනවා. ඒක තමයි ඔළුවට දාගෙන තියෙන සම්පූර්ණව. හොඳයි. ඒක මම මෙහෙමයි මාත් බලාපොරොත්තු වෙන්නේ කෙනෙක් ඔයාලා මෙහෙමයි දේ තියෙන්නේ. දැන් අපිත් මෙහෙමනේ මේකෙන් මල්ලි දැන් මම ගොඩක් බිස්නස් කරනවා මේක විතරක් නෙමෙයි. එතකොට අපිත් මේකෙන් හම්බ කරනවා යම් කිසි මගේ ඉන්කම් එකෙන් එහෙම ලොකු කොටසක් නෙමෙයි ක්ලාස් කියන්නේ. ඒතර ඕගොල්ලෝ එහෙම හම්බ කරගෙන ඕනම මේ විදියට මෙයා කරගන්න එකේ මට කිසිම ඒකේ මේකක් නැහැ. ඒකට මම කැමතියි. ඒ කියන්නේ කට්ටිය මෙහෙම හම්බ කරලා හොඳට ඉස්සරහට ඇවිල්ලා අනිත් එක මෙහෙමනේ ඕගොල්ලෝ උගන්නන එකටත් කැමතියි. සහ මේ ඒ කියන්නේ ජෙනුයින්ලි කැමතියි. ඒ කියන්නේ ඔයගලා මේක ලංකාවට මෙයා කරන එක ප්‍රොමෝට් කරනවා. ඔයගොල්ලෝ සෑහෙන ඩිජිටල් මාකටිං පැත්ත ඒ කියන්නේ අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ඒක හොඳයි. ඒ කියන්නේ මට එහෙම හදිස්සියක් නැහැ. මට ඕන මගේ අවශ්‍යතාවය තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් මගේ අවශ්‍යතාවය තියෙන්නේ ලංකාවේ 1 මිලියන් එකක් ඉන්වෙස්ටර්ස්ලා මේ එන්ටර්ප්‍රෙනර්ස්ලා මේ අපේ සබ්ජෙක්ට් එක කරන කට්ටිය හදාන්න. මොකද ඒක අපෝ පුළුවන්. ඒක පුළුවන්. ඒක ඔයා හදලා තියෙන්නේ දැනට ඔයා දන්නේ තුනට. නෑ තාම නෑ මල්ලි තාම හරිද? ඔයා මේ කියන්නේ මං කිව්වේ මිනිස්සු 100කට වඩා ඔයාගේ ඉම්පැක්ට් එකක් ඉන්න මිනිස්සුම රස්තා කර අවුරුදු ගානක් හම්බ කරා. තාමත් එහෙමයි. හරිද? මං කියන්නේ මම නැතුව වෙන්නේ හරි. මම නැතුව ඒ කියන්නේ ඕක බූවල් එකේ අඩු වගේ අයියේ හිතා ගන්න බැරි ලෙවල් එකට ඔයාගේ අවුරුදු 4-5 ඉම්පැක්ට් එක වැඩිලා තියෙනවා සැරටම සොසයිටි එකට තරලම කිව්වා. මම ගොඩක් මල්ලි මම ටාගට් කරේ අවුරුදු 28කට. ඒ කියන්නේ අවුරුදු 28කට ටාගට් කරේ මට තියෙන්නේ නිකන් කරන කට්ටිය හදන්න නෙමෙයි කෙලින්ම මේක කරලා යම්කිසි රිටයර්මන්ට් එකක් හදලා ඔයා මෙහෙමයි ඔයා මග්ගෙනුත් ඉගෙන ගන්න දේවල් වලින් ඔය ස්ටොක් ක්ලාස් එකේ ක්‍රිප්ටෝ එකේ ඉන්නේ ක්‍රිප්ටෝ එකේ මට ලොකු සම්බන්ධයක් නැහැ. මම ඒක කරේ අර රිස්ක් මැනේජ්මන්ට් අර මේ පැත්ත හදපු එක විතරයි. ඒ පැත්ත නමුත් ඔය ඒ කියන්නේ ඔයාට මෙහෙමයි ඔයාලා මාකටිං එකේ උපරිමටම ඉන්නවා. ඉන්දියාට ඕකේ මගේ තව පැත්තක් තියෙනවා. ඒ කියන්නේ මේ තව පැති කීපයක් තියෙනවා. ඒ කියන්නේ දැන් නොලෙජ් එක පැත්තෙන් නම් එනවා යම්කිසි මොටිවේෂන් එකක් ගන්න නැති. එතකොට තව දේවල් ටිකක් තියෙනවා. ඔය ස්ටොක් ක්ලාස් එක කියලා කියන්නේ නිකන් අර උගන්නන්න පුළුවන් දේවල් වලින් 10% වගේ. දැන් ඔයාලා බිස්නස් පැත්තෙන් කොහොමද ඉදිරියට ගිහින්නේ මාකටිං ඩිජිටල් මාකටිං මේ පැත්තෙන්. නමුත් ඔකේ තව පැත්තක් තියෙනවා සේල්ස් පැත්ත. ඒවත් ඉතින් ඉගෙන ගන්න try කරන්න. ඒ කියන්නේ ඔයාලා ගොඩක් ඔයාලා බලන්නේ ඒ කියන්නේ දැන් ඔය රුපියල් 25000 20000 කෑලි වගේ නෙමෙයි. අපිට කොහොමද
එකපාර කොහමද ලක්ෂ 10ක් ගන්න මනුස්සෙන් ලක්ෂ 50ක් ගන්න ලක්ෂ 100ක් ගන්න ඔන්න වගේ දේවල් ඒ පැත්ත. ඉතින් මේ අනිත් දේ තමයි මේ මොකද්ද අනිත් දේ තමයි අපිට පුළුවන් නම් මේකක් හදන්න සෑහෙන මට ලොකු උවමනාවක් තියෙනවා මේ එක්ක ක්‍රිප්ටෝ නෙට්වර්ක් එකක් හරි එහෙම නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි එකක් හරි ෆියුචර් පාත් ඉන්නේ ඩොලර්ස් කරනවා කියලා ඩොලර්ස් කරනවා කියලා ඒ ළමයින්ට ඩොලර්ස් දාලා නැහැ හරිද ඩොලර්ස් දාලා නැහැ ඒක පට සෑහෙන ස්කෑම් කරලා ඌ ස්කෑම් කරලා මට සෑහෙන කට්ටිය කතා කරා ඊට පස්සේ මම උට කමෙන්ට් එකකුත් ගිහුවා මැසේජ් එකකුත් යකෝත් ඔගේ මගුල තෝ ස්කෑම් කරලා මට මේ නිවනක් නැහැ එක එකාගේ ප්‍රශ්න අහලා කියලා. ඉතින් ඌ ඒක වැටලා තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔයාලගේ කොහොමද සාමාන්‍යයෙන් ඒ කියන්නේ ක්‍රිප්ටෝ ක්ලාසස් ඒ පැත්ත තාම එනවද කොහොමද දත්තේ? නෑ. ඒ කියන්නේ UI එක account එක බෑන් වුණානේ. ඒ account එක බෑන් වුණාද? account එක බෑන් වුණා සම්පූර්ණයෙන්ම UI එක වහලා තියෙන්නේ. අම්මට සිරි මම දන්නේ නෑ නේ මේක. ඒක තමයි කියන්නේ කතා දිනව ගොඩාක්. එළව මල්ලි කියන්න ඒක එතකොට මොකක්ද උනේ account එකට? account එකකින් එහෙමනේ crypto related නේ තියෙන්නේ scams වල. දැන් ඔයා කියන්නේ ඔය ඔයාලගේ TikTok එක දැන් නෑ කියලාද මේ TikTok එකේ? මම නෑ. මම ගෑවිලා නෑ මම only lecture කෙනෙක් විතරයි. හරි මම දන්නවා ඒක දන්නවා. ඒක මට කියලා තියෙනවා. මෙයා දවසක් කතා කරපුලා මම සාමාන්‍ය එකපාරක් කතා කරුවා මට ඕන දෙයක් මතකයි. එතකොට මල්ලි ඔයා කියන්නේ ඔය TikTok මහා දඩ channel එකක් තිබ්බේ POI කියලා 2 ලක්ෂ ගානක්ද? ඒක නෑ කියලාද දැන්? ඔව් බෑන් වුණා account එක. මට සිරි හිතන්නකෝ 2,50,000. ඒ කියන්නේ අයියේ මේක සෝෂල් මීඩියා කියන්නේ වෙනම දෙයක් හරිද? ඒ කියන්නේ වෙනම ලෙවල් එකක් තියෙන්නේ. මේක පිස්සු නරනවා වෙලාවට මේක ඉන්නවා කියන්නේ මේ උඩට මේ වයද්දි පළවස්ලා යද්දි මේකේ අමාරු දැනෙන්න මාර දේවල් ටිකක් තියෙනවා. එහෙනම් කවුරු හරි එකෙක් ඔයාලට මොනවා රිපෝට් ගහලා හරි මක් කරේ එහෙම දන්න එකෙක් මොනවා හරි නිකන් දැන් ඔය සමහර YouTube channel වලට ඔය ඉරාජාරයම කරන්නේ ඒ වගේ මක් කරේ එහෙම දන්න ඩයලා එහෙම නෙමෙයි අර ඇල්ගොරිතම් එකකින් TikTok ඇල්ගොරිතම් එකකින් ස්කෑම්ස් කියන ඒවා මේව කරනවා. ඉතින් POI කියන්නේ ස්කෑම් යන්නේ නෙවෙයිනේ ඒගොල්ලෝ යාපනා කියන්නේ මෙහෙමයි ඒ TikTok එකේ AI එකෙන් එක බලන්නේ නැහැනේ සිංහල ඒක කියවන්නේ නැහැ යා බලන්නේ රිස්ට්‍රික්ෂන් ඒ දේවල් ඔක්කොම අකුරු ටික තමයි ෂෙයාර් කරන්නේ අකුරු ක්‍රිප්ටෝ කියලා වචන තියෙනවානේ අප්පට සිරි එහෙමද ඒ වචන ඒක ක්‍රිප්ටෝ කියන වචනේ වැඩිපුරම වැදිලා තියෙනවා ඒ account එකේ තේරෙනවද දැන් එතකොට මේ මල්ලි මොකද කරන්නේ මේ පසින්දු කියන කෙනා එයා තමයි ලැප්ටොප් අයිලන්ඩ් එකේ Pentium City එකේ ප්‍රධාන මේ අයිතිකාරයා හරි ගන්නනේ Pentium City එක එහෙමනම් දන්නේ මල්ලි මම POI එක තමයි දන්නේ ඌ මොනවද බිස්නස් ටිකක් මට කිව්වා මේ ඉතින් වාටි TikTok එකේ මේ සර්ච් කරන්නේ Pentium City ලැප්ටොප් අයිලන්ඩ් හරිද ඔය ටික සර්ච් කරලා බලන්න හරිද කියන්නේ ඒ කියන්නේ ලංකාවේ ලීඩින් සමාගම් පුරුෂල ගාවටම රෑන්ක් වෙලා තියෙනවා දැන් හරි එතකොට මල්ලි ඔය මෙයා කොහොමද ඒ තරම් හොඳට ඩිජිටල් මාකටිං කරන්න ඉගෙන ගත්තේ කවුද පසින්දුයි වයි දැන් ඔයාටත් උගන්නලා ඇත්තේ පසින්දුනේ ඔයා පස්සේ ජොයින් වෙච්ච කෙනෙක් නා නෑ පසින්දු මට කියන්නේ නෑ ඒ කොහොමද ඒ සීන් එක ඒකේ ප්‍රසන්ටේෂන් එක ඒක ඒ තරම්ම ඒක ඒ විදියට ඇල්ගොරිතම් එක ඇල්ලුවේ කොහොමද මම ඕක මෙහෙමයි මම මෙයාගෙන් ඉගෙන ගත්තා ඔය ට්‍රික් එක කවුද මේ අෂේන් වීලොග් එක පොඩ්ඩක් සීන් එක මං ඇල්ලුවාට මල්ලි මට ඒක කරන්න කම්මැලි හරිද මට කරන්න පුළුවන් ඔය POI ගානටම ගේන්නත් පුළුවන් ප්‍රොමෝට් කරලා නම් කළා නමුත් මට කරන්න කම්මැලි ඒක ඒ කියන්නේ මේ මම බලාපොරොත්තු වෙන්නේ ස්ලෝලි හිමීට මේවා කරලා එහෙම යන ගමන ඒක හොඳයි ඇත්තටම නෑ ඒ යන ගමනේ ඒක ඉතින් මල්ලි මෙයා කොහෙන්ද ඔයා කිව්වේ නෑ විස්තරේ කොහොමද ඔයාලා ඉගෙන ගත්තේ ඩිජිටල් මාකටිං මමද ඔය මොඩල් එක කොහොමද ඇල්ලුවේ ඔය ඔයාලා දාන වීඩියෝ මොඩල් එකක් තියෙන ෂෝට් එක කියන්නේ මගේ වීඩියෝ මොඩල් එක කියන්නේ මම සරලවම කිව්වොත් මේ මම කැම්පස් එකේ ඉස්කෝලේ යන කාලේ නම් නාට්‍ය සංගමේ ලොකු තනතුරක් කරපු කෙනෙක් කැම්පස් එකේ පවා. නමුත් ටෙක්නොලොජි එක ඔය ඇල්ලුවේ කොහොමද ගානට මේකේ කැමරාද අර මොන හරියටම නැත්තම් ඔයාලට සෙට් වුණාද ඒක නිකම්ම කරගෙන යනකොට මට කැමරාවක් ඉස්සරහා සාමාන්‍යයෙන් සාබකෝලේ නෑ. ඒකට තමයි නැට් කරේ ස්ටෙප් එක ලියද්දි මිනිස්සුන්ගේ සයිකොලොජි එක
ඒ කියන්නේ ඕකේ අංක 1 පළවෙනි තප්පර පහ නවත්තන්න ඕනේ කොහොම හරි. මොන දේ කරලා නවත්තන්න ඕනේ. හරිද? මගේ තියෙන්නේ මෙහෙමයි. මගේ ට්‍රික් එක ඕම එකක් නෙමෙයි. මගේ ට්‍රික් එක තමයි මල්ලි මම කරන්නේ ඔහොම එකක් නෙමෙයි. මගේ එක දැන් ඔය දැන් මගේ තියෙන්නේ නිකන් ඕක අයිස් ගැව්වා වගේ කේසයක් කුඩු ගැව්වා වගේ. ඒ කියන්නේ යම් කිසි වෙලාවක ට්‍රැක් එකට වැටුණාට ආයේ ඒක ඇල්ලුවොත් ආයේ ඌ ඇල්ලුවම තමයි ආයේ ඌ කුඩු ගැව්වා සෝම්බි වගේ. ඒක ඌ සෝම්බි. ඒක ලෙවල් එකකින් පස්සේ ඌ සෝම්බි. ඉතින් අර ඒ වගේ එකක් තමයි මගේ තියෙන්නේ. ඒක ස්ලෝලි තමයි යන්නේ මං. ඉතින් අර මට අර වගේ ලොකු මේක කරන්න බෑ. නෑ ඒක හොඳයි. ඒක හොඳයි. ඒක ඇත්තටම වටනවා. ඉතින් අයි ඔයගොල්ලෝ ආයේ ඒක ස්ටාර්ට් කරන්නේ නැත්තේ POI මේ වැඩේ. POI ඉතින් මම ගියාවිලා නෑ. මම ඉතින් ඔන්ලි ලෙක්චර් කෙනෙක් විතරනේ හිටියේ. දැන් ඔයා කොහොමද ස්ටොක් ක්ලාසස් සාමාන්‍ය කීයක් විතර කරලා තියෙනවද? එතකොට ඔයාගේ දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් හිතන්නකෝ දවසක දැන් අපේ ක්ලාස් එකක් කරපු කෙනෙක් ඉන්නවා කියලා. ඔව්. හරි. එතකොට දැන් ඔයාට මට ඕනනම් පුළුවන් අපේ ක්ලාස් එකක් කරපු කෙනෙක්ට ඔයා රෙකමන්ඩ් කරන්න. ඔයාගේ ඒ කියන්නේ ඔයාගෙනුත් ඕනනම් ක්ලාස් එකක් කරගන්න කියලා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔයා මොකක් හරි ඩිෆරන්ට් ඇස්පෙක්ට් එකක් ගැන උගන්වන්න ඕන. තේරෙනවද? ඒතර ඒ කියන්නේ දැන් as example දැන් හිතන්න ඕක මෙහෙම දෙයක් තියෙනවා. ඕක બ્લોක් කරගෙනත් තේරුම් ගන්න. ඒ කියන්නේ ඕක සහයෝගයෙන් වැඩේ කරන්න. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් ඔයාගේ ක්ලාස් යන කට්ටියට අපිව બ્લોක් වෙන්න ඕනේ නැහැ. අපේ ක්ලාස් යන කට්ටියට ඔයාව બ્લોක් වෙන්න ඕනේ නැහැ. අර ඒ වගේ එහෙම ඕනේ. ඒක දැන් ඔයා මට කතා කරපු එක හොඳයි. හරිද? ඔයා මට කතා කරපු එක හොඳයි. එතකොට අපිට ඒක පුළුවන් දැන් හිතන්නකෝ අපි යන එක පැත්තක් තියෙනවා. මම කරන හැමෝටම මේ කියනවා. හැමෝටම කියනවා. තව කොටස් වෙන බොගෙන ඉගෙන ගන්න එක මෙතනින් නවත්තන්න එපා. මම කෝස් දෙක තුනක් කරා. එහෙම විතරක් නෙමෙයි මම ඔය වටේ ඉන්න ඔක්කොම කරා. මම ගොඩක් එහෙම කරනවා. හැබැයි දැන් ඔය සමහර එවුන් ඉන්නවනේ දැන් ඒ වගේ නිකන් අර ඔය මේව කලියලා අර අරුට මම මුල කාලේ හෙල්ප් කරා. හරිද? අර ගෝතෙක් ඉන්නේ කවුද මේ මාස්ටර්මයින්ඩ් කියලා. හරිද? ඕකට අහන්නක සීන් නෑ ඒක තමයි. හරිද? නෑ ඌට මුල් කාලේ ඕකට මම කිව්වා මට ක්ලාස් වැඩක් නෑ මල්ලි. හරිද? මම එහෙම ලොකුවට සල්ලි වියදම් කරන කෙනෙකුත් නෙමෙයි. ඒ කියන්නේ මට එහෙම සල්ලි වියදම් කරලා එහෙම ආතල්ලයක් නෑ. මට ගන්න ආතල්ලයක් නෑ එහෙම සල්ලි වියදම් කරලා. ඉතින් ඕකේ දේ තියෙන්නේ මම ඕකට කිව්වා මුල්ම කාලේ උගේ තිබ්බේ මාස්ටර්මයින්ඩ් කියලා. මාස්ටර්මයින්ඩ් කියලා ගැහුවා 500. ඔව් නෑ. උගේ තිබ්බේ මාස්ටර්මයින්ඩ් කියලා විතරයි. හරිද? මූ SEO එකක්වත් මුකුත් දන්නේ නෑ. මාස්ටර්මයින්ඩ් කියලා ගැහුවම ඉංග්‍රීසි channel එනවා 500ක් විතර. මං කිව්වා උඹ ඕක ගහපන්. උඹගේ මාස්ටර්මයින්ඩ් රොෂාන් කියලා ගහපන් කියලා. හරි. එතකොට ඔබ උඹගේ නමට SEO වෙනවා කිය. නැත්තම් ඉතින් අර මාස්ටර්මයින්ඩ් කියලා ගැහුවම 500ක් විතර ඊට පස්සේ තමයි ඕක නමත් වෙනස් කරේ. ඊට පස්සේ කොහොම හරි ඔය වගේ මම ඌට ඉතින් ඒ කියන්නේ එහෙම ජෙනුයින් මම ඌට නිකන් කිව්වා මෙහෙම කියලා මූ අන්තිමට නිකන් මේ වෙලාව මූ නිකන් මට නිකන් එහෙම මඩ ගහන්න එන්න ගත්තා. ඊට පස්සේ මාත් එහෙම අනිත් පැත්තට මේවා ගලලා දැන් මන්න එතනින් තමයි මට පොඩ්ඩක් ඒ කියන්නේ මේ ඔය අනිත් ඒවා ගැන නෙගටිව් මේකක් ආයේ. මොකද දැන් ඌට මම මුකුත් කිසි දෙයක් මේවා කරලා නැහැ. ඒක දන්නවා. අයි බොරුවට අර මේ ඉන්වෙස්ටර් බුක් එක අතේ තියාගෙන අර ට්‍රේඩින් මොකෝ කියවනවා. අන්නේ එහෙම කේස් එකක් තියෙනවා. මම එහෙම කට්ටියටත් එච්චර කැමති නෑ මල්ලි. ඒක ඌට තේරිලා නෑනේ වැඩේ. හැබැයි මෙහෙමයි. ඌත් මෙහෙමයි. මෙහෙම දෙයක්ත් තියෙනවා. එනකොට ඌව ප්‍රොමෝට් කරනවා. මොකද දන්නවද? ඌ මේ වැඩේ කරගන්න ලොකු ශක්තියක් අපිට. මොකද ඌ ගෙනහල්ලා දානවනේ සෑහෙන කට්ටිය. ඌ මාර මැරීගෙන වැඩ කරනවා. ඌගේ මාකටිං සුපිරි. ඔයාලගේ මාකටිං වගේ තමයි. අපිට වඩා හොඳයි මාකටිං. ඉතින් මං ගාවට එනවා මේ ගොසංගාවට ගිහිල්ලා සල්ලි ටිකට ගත්තා ඉගෙන ගන්න. නමුත් මෙහෙමයි මල්ලි උන් එක ස්ටෙප් එකක් කර ඉස්සරහට ගිහින් තියෙනවා. ඌ හින්දා ඌ ඇදලා දාලානේ සබ්ජෙක්ට්. නැත්තම් ඉතින් උන් හැමදාම මෙහෙමයි. මම කියන්නේ මෙහෙමයි. ක්ලාස් එකකට ගිහිල්ලා සල්ලි නැති වෙනවා කියන්නේ ඒක එන පොඩි දෙයක්. ඒ කියන්නේ ක්ලාස් එකකට ගිහිල්ලා ඒ ක්ලාස් එක වැඩක් නැහැ. හැබැයි ඌ මොකක් හරි ඒකේ හතර මුල්ලක් ගැන මොකක් හරි දෙයක් ඌ ඉගෙන ගන්න ඕනේ. එතකොට ඌට මේවා කරන්නේ ඒකේ ඇති දෙයක් නැහැ. මට නම් සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් තියෙනවා. මට ඔය ඒ කියන්නේ රොෂාන්ගේ කට්ටිය එහෙම ගොඩක් ක්ලාස් වලට ජොයින් වෙලා තිනවා. උගේ ඉඳලා ආපු කට්ටිය. මම මෙහෙම දෙයක්ත් තියෙනවා. මට හැකියාවක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මෙහෙමනේ. දැන් ඔයාගේ ක්ලාස් එකක් හරි රොෂාන්ගේ ක්ලාස් එකක් හරි කරපු කෙනෙක්
ආයෙත් දැන් ඇවිල්ලා සාමාන්‍යයෙන් මගේ ක්ලාස් එකට එන්නේ නැහනේ. සාමාන්‍යයෙන්. සාමාන්‍යයෙන් මම නම් අරවල වල තියෙනවා. නෑ එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් එන්නේ නැහනේ. හැබැයි මම දන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ මම සේල්ස් කරන සිස්ටම් එකක් තියෙනවා. මට ඕන නම් එහෙමත් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉගෙනගෙන තියෙනවා මම එහෙම සිස්ටම් ටිකක්. ඉතින් අර ඒ වගේ හරි මම ඉවර තියෙනවා. මේ COE එක නැතුණාට පස්සේ මම ඉවර තියෙනවා. ක්‍රිප්ටෝ මේකෙන් කරන්න කියලා අසානික මම අසානික ඉගෙන ගත්ත මිනිස්සෙක් නේ ඉතින්. ඒක තමයි ඉන්ස්ට්‍රේනර් තමයි COE එකක් දීමුනේ. ඉතින් මම අසානික මොන නොකර ඉන්නවද? තේරෙනවද? COE ක්‍රිප්ටෝ කියන්නේ. ඔයාලා ක්‍රිප්ටෝ ක්ලාස් කොයි කාලේ පටන් ගත්තේ? ක්‍රිප්ටෝ පටන් ගත්තේ 2021 21 කොයි කාලේ? 21 කාලේ කියන්නේ ඔය ක්‍රිප්ටෝ බුල් මාකට් එක කාලේ තමයි. ඊට කලින් ඔයාලා ක්ලාස් කරලා නැද්ද? ඊට කලින් කරලා නැහැ. නිකුඩ කාලෙ මෙහෙම දෙයක් තියෙන එහෙම ගත්තොත් එහෙම ඉතින් අපි ක්‍රිප්ටෝ ක්ලාස් පටන් ගන්නකොට මෙයා ඉන්දියානේ මුලින්ම ඉන්දිය කවුද කියලා දන්නවද ඔයා? මුලින්ම ඉතින් අර තියුස පාතිදී කෑවනේ. නෑ මුලින්ම බියුජිපාත් නෙමෙයි මෙයා ඉන්දියා සමේන්ද්‍ර ඒක තමයි මේ ක්‍රිප්ටෝ මේ කරන්නේ මොකද්ද? සමේන්ද්‍රත් මෙහෙමයි. සමේන්ද්‍රත් උහම හොඳට මූණ වෙන්නගෙන ඉන්දියාට අශාන්ගේ කෝස් එක කරපුවා මගේ නෝට් එකේ ඒක අරගෙන අමින්ද එකත් කරලා මේ ඒවත් එකතු කරලා ඔක්කොම කරලා තමයි COE එකේ ක්‍රිප්ටෝ කෝස් එක හැදුවේ. තේරෙනවද? ඒ වගේ කොහොමද මේ අශාන්ගේ රිටේල් තමයි ගොඩක්ම ගියේ. අශාන් කියන්නේ රිටේල් ට්‍රේඩින් ඒක සම්පූර්ණ මම ඉගෙන ගත්තා. මම ඉගෙනගෙන ඒ විදිහ අනුව ඒ රිටේල් ට්‍රේඩින් එක තමයි මම තමයි COE එකට තමයි රිටේල් ට්‍රේඩින් කියන්නේ. ඊට පස්සේ එන්නේ ඒ ස්පෝර්ට් පැත්ත ඒ පැත්ත සම්පූර්ණම. ඒ පැත්ත වල පසුදා ෆිනිෂ් පැත්ත කියන්නේ. ඒ දේවල්. ඊට පස්සේ දැන් ඔය දෙනා එකට වැඩ කරන්නේ නැද්ද කවුද ඔයයි මේ වාගේ යාළුවයි? නෑ ගොඩක් කල්. මොකද මම කරේ මේ අයිඩියාස් වල මිස්මැච් එකක් වුණාද මොකද්ද සීන් එක? හේතුව කියන්නේ දැන් මම දන්නවා දැන් මාර දැන් කැපැසිටි එකක් තියෙනවා. ඒත් මම තාම ඔව් ඔයාට ඒ අරුවට තියෙන කැපැසිටි එකම ඔයාටත් තියෙනවා. හැබැයි උගේ මෙහෙම එකක් තියෙනවා. ඌ පොඩ්ඩක් ඔයාට වඩා පොඩ්ඩක් ඌට සයිකෝ ඔයාට වඩා. තේරුණාද? ඒ කියන්නේ ඕක මල්ලි සයිකෝ කියන එක දැන් ඔයා ඉමෝෂනල් නේ පොඩ්ඩක්. මට තේරෙන විදිහට. එතකොට ඕකේ මල්ලි සයිකෝ වැඩි වෙන තරමට ඒ කියන්නේ සයිකෝ එකේ තියෙනවා ඒ කියන්නේ ඔප්ටිමල් ලෙවල් එකක්. ඒ ඔප්ටිමල් ලෙවල් එකට සයිකෝ තියෙනකොට යන්න දැන් ඔයාගේ තියෙන්නේ සෙලිබ්‍රිටි කේස් එකක්. ඒ කියන්නේ ඔයාට සුපිරියර් ප්‍රසන්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක නියමෙටම ඔයාගේ මේක යනවා. දැන් එහෙම සෙලිබ්‍රිටි සීන් එක තියෙන එකට උඩට එන්න කවුරුවත් ඕනේ නැහැ. දැන් සංගක්කාරගේ තියෙන එක දැන් ඕකේ දැන් ඕකේ ඉන්නවා සමහරෙවුන් අමුම සයිකෝ මට කතා කරලා තියෙනවා කවුද මේ ඔව් ඒ කියන්නේ මල්ලි උන් ඉමෝෂනල් නැහැ පොඩ්ඩක්. උන් කතා කරනකොට රක් ගාලා තේරෙනවා ඒගොල්ලේ මේ ලෙවල් එක. ඉතින් ඒක අර තියෙනකොට ඉමෝෂනල් නැහැ. දැන් බාන්න ගොඩට ගොඩ කාලයක් තිස්සේ. ඉතින් එහෙම ඕනෑවට වඩා පෙරේත වෙන්නත් හොඳ නැහැ. දැන් ඌ ඒව නොමුණා නම් තාම ඔයා ඌත් එක්ක වැඩ කරනවනේ නේ. දැන් ඔය වැඩෙන් වෙන්නේ මල්ලි මෙහෙම දෙයක් තියෙනවා. ඔය වැඩෙන් වෙන්නේ ඕකේ එක පොඩ්ඩක් වැටෙනකොට දැන් දෙන්නෙක් එක්ක යනකොට ගමන ඒක ලේසි. හැබැයි ඉතින් ඒක හරිය සාධාරණව යන්න ඕනේ. එහෙම යනකොට ලේසි කියලා කියන්නේ දැන් ඔයා තනියෙන් කරනකොට ඔයාට කම්මැලිනේ. හැබැයි ටීම් එකක් ඉන්නකොට ඔයාට කම්මැලි ඉතනකොට තව එකෙක් පොඩ්ඩක් ට්‍රැක් එකට දානවා. එතකොට ආයේ මේ දැන් හිතන්නකෝ මම දැන් ওই ගොඩ කාලෙකින් ක්‍රිප්ටෝ ගැන අර මේ කිව්වේ නැති වුණාම එහෙම අසානයා එහෙම පොඩ්ඩක් කතා කරගෙන අයියේ මේ ඇඩ් එකක් දාලා දියන් අර කැමේකයි කියලා ඉවරලා ඇඩ්මින් ටීම් එකට දාන්න පොඩ්ඩක් රිමයින්ඩර් එකක් දාන්න එහෙම කියලා ඌ කියනවා. අර ඒ වගේ දෙපැත්තට දැන් මටත් පොඩ්ඩක් නිකන් මේ පැත්ත මේ දවස්වල යනවා වගේ හිතනොත් මාත් පොඩ්ඩක් කියනවා අසාන අලුත් මොනවා හරි වැඩක් කරමු. එහෙම කියලා අර දෙක ක්‍රොස් මේ වෙලාව උඹටි මොටිවේෂන් එක ඩබල් වෙනවා. තනියෙන් කරනකොට ඕක නැහැ ඉතින්. අනිවාර්යයෙන්. එහෙම දෙකුත් තියෙනවා. ඒ කියන්නේ මේ අනිවාර්යයෙන් ළඟදි පටන් ගන්න සීන් එකක් තියෙනවා. ආරංචි මාර්ගය ඇවිල්ලා තියෙනවා මේක ඊකබ් එකකින් අනිත් එක මොකද්ද රික්වෙස්ට් එක. රික්වෙස්ට් එක එනේ නෑ මල්ලි මෙහෙමයි. ඕවා හැමෝම පටන් ගන්න තරමට හොඳයි. ඔයාට මොකක්ද දන්නවද තියෙන්නේ? හැමෝම පටන් ගන්න ඕකේ ඔයාට තියෙන්නේ මල්ලි අර කන්සෙප්ට් එක යන්න. එක්කෙනෙක්ගේ විතරක් මේවා කරන්න ඕනේ නෑ. තව කට්ටියක යන්න. හැබැයි එකම දේ නෙමේ ඇස්පෙක්ට් එක. දැන් උදාහරණයක් විදිහට හිතන්න දැන් මට
මාකටින් උගන්වන්න පුළුවන් මිනිස්සුන්ගේ සයිකොලොජි පැත්ත ගැන කතා කරන්න. එතකොට ඒක මගේ පැත්ත, මගේ ස්පෙෂලයිසේෂන් එක සයිකොලොජි පැත්ත. ඉතින් තව එකෙක්ට මාකටින් කතා කරන්න පුළුවන් ඌට මොනවා හරි ටෙක්නොලොජි පැත්තෙන්. හරි කැමරා රමන එහෙම. එතකොට එහෙම අරූගෙත් ගිහිල්ලා මුගෙත් යන්න වෙනවා එන ස්ටුඩන්ට්. ඔව් ඉතින් මම වාගේ මේ පෝස්ට් එකේ කරලා දෙනවා. ඔව් ඉතින් ඒ වගේ අර ස්පෙෂලයිසේෂන් එකක් ඔයාගේ මොනවා හරි ඒ වගේ එක පැත්තකට ඔයා ස්කිව් කරලා ඔයාට එතකොට දැන් මටවත් එතකොට ඔයාට මේවා කරන්න බෑ. ඒ කියන්නේ දැන් මගේ දැන් කෙනෙක්ට දැන් හිතන්න මගේ යම්කිසි පැත්තක් තියෙනවා නම් ඔයාට ඔයාගේම යුනික් මොනවා හරි පැත්තක් හදාගත්තාම එතකොට කාට හරි කෙනෙක්ට වෙනවා මෙයාගෙනුත් ඉගෙන ගන්න, මෙයාගෙනුත් ඉගෙන ගන්න, මෙයාගෙනුත්. ඒක කරන්න වෙනවා. ඒක ඒ ලෙවල් එකට යනවා. ඕක ඉතින් කවදා හරි දවසක කොහොමත් ඕක තාම හරි රැල්ලක් කියලා නෑ. දැන් ක්‍රිප්ටෝ නම් රැල්ලක් වුණානේ යම්කිසි ලෙවල් එකට. මේක එනවා. මේක රැල්ලක් එනවා බලන්නකෝ. මේක රැල්ලක් එනවා මේක ඒවට ක්‍රිප්ටෝ වගේ රැලි එන්නේ නෑ. මොකද දන්නද කේස් එක? මේකේ මල්ලි රැලි එනකොට මේකේ ෆන්ඩමෙන්ටල් ගැන අරගෙන මෙච්චරයි වටින්නේ, මේකේ මෙච්චරයි ක්‍රිප්ටෝ වල එහෙම එකක් නෑනේ. ඉතින් ඒකත් එක්ක